ආයිබෝන් ළමයි ආයිබෝන් අද කතා කරන්න යන්නේ හරිතාගාර ආචරණය සම්බන්ධව මොකක්ද කියලා මේක කියන්න තමයි අද මේ කතා පොඩි වීඩියෝ එකක් ගත්තේ. ඉතින් හරිතාගාර ආචරණය කියලා කියන්නේ මේක අහිතකර දෙයක් නෙමෙයි. හරිතාගාර ආචරණය නිසා ඇතිවන ගෝලීය උෂ්ණත්වය කියන එක තමයි අහිතකර වෙන්නේ. ඉතින් මේ මොකක්ද ගෝලීය උෂ්ණත්වය කිව්වොත් ඒ කියන්නේ සූර්යාගේ ඉඳන් එන විකිරණ නැත්නම් සූර්ය කිරණ සූර්ය ශක්තිය ආකාර දෙකකට දෙනවා නිපදවන පෘථිවි ප්‍රධාන ශක්ති ප්‍රභවය විදිහට. පළවෙනි එක තමයි ආලෝක ශක්තිය, අනිත් එක තාප ශක්තිය. ඒ එන තාප ශක්තිය එන්නේ සූර්ය කිරණ විදිහට, විකිරණ විදිහට එන්නේ අභ්‍යවකාශයේ ඉඳන් එන නිසා මාධ්‍යයක් නැහැ. ඒ විකිරණ ටික මොකද වෙන්නේ? පෘථිවි වායු ගෝලයට ඇතුල් වෙනවා. ඇතුල් වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ විකිරණ පෘථිවි මතු පිට පරාවර්තනය වෙලා නැවත වායු ගෝලයට ගමන් කරනවා. නමුත් වායු ගෝලයේ තියෙන ඇතැම් වායු සාන්ද්‍රණ ප්‍රමාණය වැඩි වෙන්න මේ පෘථිවිය ඇතුළට ඇතුළු වෙන. ඒ කියන්නේ පෘථිවි වායු ගෝලයට ඇතුළු වෙන සූර්ය කිරණ වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මොකද වෙන්නේ? වායු ගෝලය ඇතුලේ රැඳෙනවා. ඒ කියන්නේ එළියට පිට වෙන එක වලකිනවා. ඒකත් එක්ක මොකද වෙන්නේ? නිරන්තර මේ කිරණ එකතු වෙන නිසා පෘථිවියේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ පෘථිවි ගෝලයේ වායු ගෝලයේ උෂ්ණත්වය ඉහළ යන සංසිද්ධිය තමයි හරිතාගාර ආචරණය කියන්නේ. ඒ හරිතාගාර ආචරණයට හේතු වන වායුන් වලට තමයි කියන්නේ හරිතාගාර වායු කියලා. ඉතින් හරිතාගාර වායු වෙන්න ප්‍රධානම වායුව වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව හේතු වෙනවා. ඊට අමතරව මීතේන් CH4 ජල වාෂ්පත් යම් ප්‍රමාණයක් හේතු වෙනවා. ඊට අමතරව සල්ෆර් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වගේ ඒවා, ඒ වගේම CFC කියන වායු ක්ලෝරෝ ෆ්ලුරෝ කාබන් කියන ওই වායු ටික හේතු වෙනවා. මේ වායු සෙට් එක මේ වායු ප්‍රමාණය වැඩි වෙන්න මේ වායු ඝනත්වය වැඩි වෙනවා. වායු ඝනත්වය වැඩි වෙන්න පෘථිවි වායු ගෝලය තුල රස්නය නැත්නම් උෂ්ණත්වය ඉහළ යාම නැත්නම් උෂ්ණත්වය රැඳීම වැඩි වෙනවා. එතකොට මේ හරිතාගාර ආචරණය කියන්නේ පෘථිවියට අහිතකර ක්‍රියාවලියක් නෙමෙයි. කලින් කිව්වා වගේ පෘථිවියට අවශ්‍යයි. මොකද හරිතාගාර ආචරණයෙන් තමයි පෘථිවි උෂ්ණත්වය රඳා පවතින්නේ. හැබැයි උෂ්ණත්වය මේ හරිතාගාර ආචරණය වුමනාවට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉහළ ගියොත් මොකද වෙන්නේ? මේකෙදී වෙන්නේ පෘථිවියේ ද්‍රවවල තියෙන අයිස් ටික දිය වෙනවා. අයිස් ටික දිය වෙනවත් එක්ක මොකද වෙන්නේ? පෘථිවියේ අයිස් වල ගැසිලා තියෙන ජලය මුහුදට එකතු වෙලා මුහුදු ජල මට්ටම වැඩි වෙන එක වෙනවා. එතකොට හරිතාගාර ආචරණයෙන් වෙන පාරිසරික බලපෑම කියන්නේ හරිතාගාර ආචරණය නෙමෙයි. ඒකේ අහිතකර බලපෑම ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම. මේක සාධක දෙකක්. එතකොට මේ හරිතාගාර ආචරණය කලින් කිව්වා වගේම මේක අහිතකර ක්‍රියාවලියක් නෙමෙයි. මේක පෘථිවියට අත්‍යවශ්‍ය එකක්. නැත්නම් මේ හරිතාගාර ආචරණයක් නැත්නම් පෘථිවිය මේ යුරේනස් නෙප්චූන් වගේ සීතල ග්‍රහ ලෝකයක් බවට පත් වෙනවා. පෘථිවිය ඇතුළේ රස්නේ පවත්වා ගන්න තමයි හරිතාගාර ආචරණය අවශ්‍ය වෙන්නේ. ඉතින් තේරෙන්නේ නැද්ද කියලා හිතනවා. ඉතින් ඔයගොල්ලන්ගේ මේ හරිතාගාර ආචරණය සම්බන්ධව මේක ස්වභාවික ආපදාවක් බවට පත් වෙලා ස්වභාවික ව්‍යසනයක් බවට පත් වෙලා තියෙන. ඉතින් ඒකයි හේතුව තමයි මෙන්න මේ වායු වලත් කාබන් ඩයොක්සයිඩ් එක ප්‍රධාන එක තමයි මේක වෙන්නේ. මේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙන ප්‍රධාන විදිය වෙන්නේ ඉන්ධන දහනය. රත වාහන හා මේ බලාගාර වලින් පිට වෙන දහන තමයි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙන්න මේ හරිතාගාර වායු ප්‍රමාණය වැඩි වෙලා වායු ගෝලයේ ඇතුලේ රස්නය ඉහළ යාම වෙනවා. ඉතින් මේ වායු සාන්ද්‍රණය අඩු වෙන්න නැවත වනමග වගේ ඇති කරන්න පුළුවන් වගාවන් වගේ කාබන් ඩයොක්සයිඩ් ශාකමගින් උරා ගන්නවා. ඒකෙන් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පහළ බහිනවා. මේකේ අහිතකර බලපෑම් ගෝලීය උෂ්ණත්වය මුහුදේ එහෙම උෂ්ණත්වයත් ඉහළ යාමත් එක්ක කොරල් පර වලට බලපානවා. කොරල් ජීවීන් කොරල් පර විනාශ වෙලා යනවා. ඉතින් මේ ටික තමයි හරිතාගාර ආචරණය සම්බන්ධව දැනගන්න අවශ්‍ය. 10 11 9 වසරවල දිගටම මේ හරිතාගාර ආචරණය තියෙනවා. හරිතාගාර ආචරණය නෙමෙයි බලපෑම තියෙන්නේ. ඒකෙන් ඇති වෙන ගෝලීය උෂ්ණත්වය ඉහළ යන එක තමයි ප්‍රශ්නේ වෙන්නේ.